ආතරයිටිස් වර්ග තියෙනවා කීපයක්ම. ඒ හැම රෝගී තත්ත්වයකදීම හෝමියෝපති ඖෂධ අපි ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඉතාම ඉක්මනින් කෙටි කාලෙකින් පහසු විදිහට Tamanට ලබා ගන්න පුළුවන්. ඒ වගේ තත්ත්වකදී කියන්නේ ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයක් තියෙන්නේ. එහිදී ප්‍රතිකාර ලබා දෙනවා. අපිට සුව කරන්න පුළුවන්. කාට්ලේජ් වල තැන්පත් වෙලා තියෙන ඒවා කියන්නේ හන්දිපත් දිරණ තත්ත්වයක් පවා ඇති වෙනවා. ඒ කියන්නේ ක්ෂය වෙනවා. එතකොට අපේ මේ බලන කට්ටිය තවත් දෙයක් කියන්න තියෙනවා මේ ඇත්තටම ත්‍රිවිධ හමුදාව ඒකම භික්ෂූන් පූජ්‍ය පක්ෂයේ කට්ටිය ඇවිල්ලා ට්‍රීට්මන්ට් මේ අපේ ඩොක්ටර්ගෙන් ට්‍රීට්මන්ට් ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට කොස්ට් වෙන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ බෙහෙත් වල ගාන විතරයි. ට්‍රීට්මන්ට් එකයි කවුන්සිලින් පාර්ට් එකයි ඇත්තටම ෆ්‍රී කරන්න තමයි මේ ඩොක්ටර් බලාපොරොත්තු වෙන්නේ. පාරම්පරික හෙළවෙදකමේ නූතන සම්ප්‍රාප්තිය. ඩොක්ටර් ඇත්තටම හෝමියෝපති වලින් ආතරයිටිස් වලට ප්‍රතිකාර කරන්න පුළුවන්ද? අනිවාර්යෙන් පුළුවන්. ආතරයිටිස් වර්ග තියෙනවා කීපයක්ම. ඒ හැම රෝගී තත්ත්වයකදීම හෝමියෝපති ඖෂධ අපි ලබා දෙන්න පුළුවන්. ඒ වගේම ඉතාම ඉක්මනින් කෙටි කාලෙකින් පහසු විදිහට Tamanට ලබා ගන්න පුළුවන්. එතකොට ඩොක්ටර් මම දැකලා තියෙන ගොඩක් කට්ටිය ආතරයිටිස් අර එක ස්ටේජස් තියෙනවනේ. අර ඇඟිලි ඇද වෙන තත්යකට වගේ આવොත් ගොඩක් කට්ටිය කියන හොඳ කරන්න බෑ මෙතනින් එහාට. මම දැකලා තියෙනවා ඔය මේ ගවර්න්මන්ට් හොස්පිටල් වලින් එහෙම ඒගොල්ලන්ට අර බෙහෙත් ටිකක් දීලා ඒගොල්ලන්ට මෙතනින් එහාට කරන්න බෑ කියලා තත්ත්වයක් තියෙනවා. ඔව්. ඒතකොට ඒ වගේ තත්ත්වයක කෙනෙක් આવොත් පුළුවන් ද හොඳ කරන්න? ඔව්. අපි ගාවට එනවා ඒ වගේ රෝගීන්. ඒ වගේ තත්ත්වකදී කියන්නේ ඔස්ටියෝ ආතරයිටිස් තත්ත්වයක් තියෙන්නේ. එහිදී ප්‍රතිකාර ලබා දෙනවා. අපිට සුව කරන්න පුළුවන්. ඒ අස්තිවල කැල්සියම් වැඩිපුර තියෙන කැල්සියම් තැන්පත් වීමක් තමයි ඔය ආතරයිටිස් කියන්නේ. ගොඩක් වෙලාවට ඔය දුර්මතයක් තියෙනවා. කැල්සියම් තැන්පත් වෙනවා. එතකොට තමයි ආතරයිටිස් හැදෙන්නේ කියන එක. ඒක නෙමෙයි වෙන්නේ. ආතරයිටිස් රෝගය තියෙන කෙනෙකුට කැල්සියම් අස්තිවල හෝ පටකවල තැන්පත් වීම වැඩි. ඒකයි වෙන්නේ. ඔව් මම තව දෙයක් දැකලා තියෙනවා ඩොක්ටර්. ඔය ෆාමසි වලින් කට්ටිය ගිහිල්ලා ඔය කැල්සියම් පෙති ගන්නවා ඒගොල්ලන්ගේ හිතුමතේට. එතකොට ඒකෙන් එන්නේ සයිඩ් ඉෆෙක්ට්ස් ගැන නොදැනුවත්කම. එතකොට ඒ වගේ කෙනෙක්ට මොකද්ද කියන්නේ? අනිවාර්යයෙන්ම එහිදී සිදුවෙන්නේ අවශ්‍ය ප්‍රමාණය විතරයි අපි කැල්සියම් ගත යුත්තේ. අනිත් ඒවා මම කිව්ව විදිහට පටකවල ස්නායුවල හෝ හන්දිපත්වල තැන්පත් වෙන්න පුළුවන්. ඒ අනිත් විශේෂයෙන්ම මතක තියාගත යුතුයි වෛද්‍යවරයෙක් කරහා ඒ ප්‍රමාණය ලබා ගන්න ඕනේ. ෆාමසි හෝ නැත්නම් ඔය සමාජ මාධ්‍යවල තියෙන වෛද්‍යවරුන් නොවන අයගෙන් ඒ අවශ්‍ය ප්‍රමාණ ඒවා ලබා ගන්න එක අනතුරුදායකයි. මොකද කැල්සියම් වලට K2 විටමින් D අවශ්‍ය වෙනවා. ඒ අවශ්‍ය ප්‍රමාණය දන්නේ වෛද්‍යවරු. එකිනෙකාට එක එක්කෙනාට සුදුසු ප්‍රමාණයක් තියෙනවා. හැමෝටම ආතරයිටිස් තියෙනවා කියලා නිර්දේශ කරන්න අපහසුයි. මොකද කෙනෙකුගෙන් කෙනෙකුට මේ ඒ රෝගී තත්ත්වය වැඩි හෝ අඩු වෙන්න පුළුවන්. එතකොට සාමාන්‍ය ඩොක්ටර් මේ ආතරයිටිස් එක ගොඩක් කල්ගත වෙලාවත් අපිට හොඳ කරන්න පුළුවන්ද? එතකොට මේ ආතරයිටිස් රෝගය හොඳ කරන්න මේ හෝමියෝපති ට්‍රීට්මන්ට් වලින් කොච්චර කාලයක් වගේ යනවද? ඒක කාලය තීරණය වෙන්නේ රෝගියා අනුව. මොකද සමහරු දෙපාරෙන් තුන් පාරෙන් සුව වෙනවා. සමහරු ඊට වඩා අපි ගන්න වෙනවා ඒගොල්ලන්ව ඒ රෝගී තත්ත්වය අනුව. ඉතින් එහිදී හෝමියෝපති ප්‍රතිකාර වලින් පහසුවෙන්ම අතුරුආබාධ කිසිම දෙයක් නැතුව සුව කරන්න පුළුවන්. එතකොට ඩොක්ටර් අපේ මේ වීඩියෝ එක බලන කට්ටියට කියන්න තියනවාද මේ සාමාන්‍ය මෙන්න මේ තත්ත්වයට එන්න කලින් අපි වෙවිලා හම්බෙන්න කියලා වගේ? ඔව්. සමහරු ඉන්නවා තමන්ම ප්‍රතිකාර කරගෙන එහෙම නැත්නම් වෛද්‍යවරයෙක් කරහා ගනිද්දී ඒ කියන විදිහට නොකර තමන්ට
හිතුමනාපෙට ඖෂධ ලබා ගන්න අය. එහෙදී ඒක අනුතුරුදායක තත්වයකට යන්න වෙනවා. මොකද ඒ අවශ්‍ය ප්‍රතිකාර නෙමෙයිනේ වෙන්නේ. සුදුසු ප්‍රතිකාරයක් නෙමෙයි වෙන්නේ. ඒ කෙනාට ඕන විදිහට ඒක වැඩ වෙන්නේ නැහැ. ඊට පස්සේ දනීස අයින් කරන්න කාට්ලේජ් වල තැන්පත් වෙලා තියෙන ඒවා කියන්නේ හන්දිපත් දිරණ තත්වයක් පවා ඇති වෙනවා. ඒ කියන්නේ ෂය වෙනවා. ඒ ෂය වෙද්දී අපි කැල්සියම් දෙන්න ඕනේ. නිතරම ඔය අස්තිවල ක්ෂයවීමක් වෙනවා. ඒකට අත්‍යවශ්‍යයි කැල්සියම්. අවශ්‍ය ප්‍රමාණය දන්නේ වෛද්‍යවරයෙක් කරා තමයි ගන්න ඕනේ. එතකොට අපේ මේ බලන කට්ටිය තවත් දෙයක් කියන්න තියෙනවා මේ ඇත්තටම ත්‍රිවිධ හමුදාව ඒකම භික්ෂූන් පූජ්‍ය පක්ෂයේ කට්ටිය ඇවිල්ලා ට්‍රීට්මන්ට් මේ අපේ ඩොක්ටර්ගෙන් ට්‍රීට්මන්ට් ගන්න පුළුවන්. එතකොට ඒගොල්ලන්ට කොස්ට් වෙන්නේ සාමාන්‍යයෙන් ඒගොල්ලන්ගේ බෙහෙත් වල ගාන විතරයි. ට්‍රීට්මන්ට් එකයි කවුන්සිලින් පාර්ට් එකයි ඇත්තටම ෆ්‍රී කරන්න තමයි මේ ඩොක්ටර් බලාපොරොත්තු වෙන්නේ. ඒ වගේ දෙයක් කරගන්න කැමති කෙනෙක් ඉන්නවා නම් අනිවාර්යෙන් අපේ වෙල්නස් සිරෝන් ආයුර්වේද හොස්පිටලයත් එක්ක එකතු වෙන්න. ඩොක්ටර් අපේ දැන් මේ හෝමියෝපති ප්‍රතිකාර ගැන ගොඩක් කට්ටියට අවබෝධයක් නැහැ. මොකද්ද මෙතන වෙන්නේ කියන එක ගැන අවබෝධයක් නැහැ. ඒ ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුළුවන්? විශේෂයෙන් ලංකාවේ තාම එච්චර දුරට ප්‍රචලිත වෙලා නැහැ හෝමියෝපති ප්‍රතිකාර ගැන. ඉතින් ප්‍රතිකාර ගන්න අය දැන් වැඩි. මොකද මේක අවබෝධයක් නැතිකමයි තියෙන්නේ. නැත්තම් හෝමියෝපති ප්‍රතිකාර කියන්නේ ඇත්ත වශයෙන්ම අතුරු ආබාධ කිසිවක් නැති පහසුවෙන් ගන්න පුළුවන් පහසු වෛද්‍ය ක්‍රමයක්. ජර්මන් ජාතික වෛද්‍යවරයෙක් තමයි මේ හෝමියෝපති ප්‍රතිකාර ක්‍රමය හොයාගත්තේ. අනිත් වෛද්‍ය ක්‍රමවලින් තියෙන අතුරු ආබාධ දැකලා ඒකට විකල්පයක් හැටියට තමයි මේ ක්‍රමය මනුෂ්‍යයන්ට පමණක් දීලා ඔප්පු කරලා සොයාගත්ත වෛද්‍ය ක්‍රමයක්. ඒ නිසා කිසිම විදියකින් අතුරු ආබාධ කිසිවක් නැහැ. වෙල්නස් සිලෝන් ආයුර්වේද හොස්පිටල් නොම්බර 56 පැපිලියාන පාර නැතිමාල දෙහිවල.